ගන්නවනේ කියයිනේ නමුත් අත්‍යවශ්‍යයෙන් ඉන්න කියන බග බ්‍රහ්ම කියන්නේ අපි උදාහරණ කියන මහා බ්‍රහ්ම බග බ්‍රහ්ම කියන වචනේ කිව්ව මහා බ්‍රහ්ම බුදුන් වහන්සේ සාකච්ඡා කරපු කෙනෙක් මේ මහා බ්‍රහ්ම එයා තමයි දෙවියන් වහන්සේ කියන මේ මුස්ලිම් ආගමේ මේ ඒක ක්‍රිස්තියානි ආගමේ පිළිගන්නේ දෙවියන් වහන්සේ කියන්නේ සර්වබලධාරී කියන්නේ නමුත් එයා කියන්නේ මහා බලකාර දෙව් කියලා සර්වබලධාරී කියලා කිව්වේ නෑ කියන්නේ අද ඒ කුරාන් පොතේ තුන්වෙනි පිටුවේ දෙවෙනි තේරියේ තියෙනවා කියලා කියනවා මම අහන්නේ ඔබ ඒක කියවලා නැද්ද කියලා කෙනෙක් අහනවා. යයි මේ ලෝකෙට ඇවිත් නැත්නම් මේ බෑල්ල කාර්ය කියනකො වඩා දෙතුන් තමයි මේ හැරියා. ආවොත් මිනිස්සුන්ට පිළිගන්නත් දන්නේ නැහැ. නම් දුක්ඛ ලෝකයයි දැකලා තියෙනවා. යාගේ මහා බලකාර දෙව් කියන වචනේ යාගේ වචනේ කියනවා. සර්වබලධාරී නෙවෙයි. ඒක ඔක්කොම මාගේ කිව්වා. ඒකත් ඒක ලපාගාව වෙන බන්ධන ගන්න විදිහට මේ වැඩ කරලා දෙන්නේ නෙවෙයි. ඒ යා හිතවත් ඒ හිතවත් වෙනකොට ඒ අවකාශය සම්බන්ධයි බුද්ධහම ලබන ඉතින් වෙනද අදහන්නේ බුද්ධහම නෙවෙයි දසකුසල නෙවෙයි දසකුසල ගන්න ඒක තුනිය ක්‍රියා කරා හරිමන්ට ඕන යා කියන්නේ ඒ කියනවා යවති ලෝකිකවද ඒක කියන්නේ පැවැත්මට කැමති අර පැවැත්මට කැමති උනාට අසත්පුරුෂයට කරනවා අසත්පුරුෂෙන් අසත්පුරුෂ වැඩක් ගහන්න වයින්වට වැඩිය අදද සම්පූර්ණ වැඩ සත්පුරුෂයෙක් සත්පුරුෂ මුඛය දැක්කම සත්පුරුෂ. ඒ දුන ඔක්කොම අපරිමිත කරුණාව මත අතීත දේවයන්ට උදව් කියලා කියන්නේ නැහැ. ඒ කරුණාව අපරිමිත තමයි. ඒක කරුණාවක් තියෙනවා. දෙන්නහලා තියෙනවා. නෝ මොනවා කරන්නද? කියන ජහන්නේ කාර්යමයි. අනිත් අදා තමයි ඉන්නේ මෙයා එන දවසේ. මෙහාට එන වෙන්නේ අවස්ථාවයි. මේක යම් කිසි විදිහට කතාවක මේ කම්පනයක් වෙනවා. ඒක හරියට මේ අහද කරනවා. මුදුකොට අහද කරවන්නේ. අනිත් අහද කරවන්නේ ශබ්ද කතාවක් එක්ක තියෙන්නේ. ඊට පස්සේ යම් දවසක ඊයේ කරිලා. ඒක දැන් අවස්ථාව මට තිබුණා සත්‍යයක් එහෙම නගන්න කලින් කිව්වා. ඒකත් ඒ වගේ ගණන කියන්නේ නැහැ. ඒක ගිහින් යන 10,000ක් වගේ. ඒලාගේ එතුමා ගිහින් දිනවා බලන්න. ඒක ගමි ඊයේ වෙනදා වුණා උන්ට සතහන් වෙලා ඉති විදිහට වැඩිම සතහන්. ඒ කම්පන සතහන මේ සක්වලගේ කම්පන සතහන සතහන් වෙලා. අන්න ඒක දිනවා මේ සතහන ඒ කම්පනේ මේ ලෝභ දේශ මොහ සහිත අමුත්‍ය හරි බයයි. ඒවල වෙවුලන ඉන්න බැලුවා. අරකට ඉන්නේ මේ ඉන්නේ මේ දත්තටි බුට් වෙනවා එකක් වෙනවා ඒගොල්ලෝ. නැගිටින්න කතා කරන්න බැරි වෙනවා. අන්න එහෙම එකක් පියක් ඒක තියෙනවා. ඒ ධර්මයේ තමයි ඉන්නේ. හැබැයි මගේ සත්‍යය වුණාට පස්සේ ඒක ටික ආවෙන්නේ. මේ මානසික විලාප පහක් කියලා කාලෙක තියෙන සත්‍යය පිට කරලා ඒක. ඉතින් ඔයගොල්ලන්ට මොකක් හරි ධර්මතාවයමයි වගේ අහමද වෙන්නේ. එහෙම දෙයක් තියෙනවා. හැබැයි ඒක මාගේ දැනුම තමයි සත්‍යය. එයා ඉන්නේ කාගෙන් කියන්න දන්නේ නැහැ. කෑදෙන උරුලා. ඒ මුද්දගේ શબ્දෙම පුදුමාකාර මතකම් කියයි. තමයි මේ දුක්ඛ ලෝකවල පුදුම බයක් තියෙන්නේ. ඒ શબ્දේ. ඒ શબ્දේ පුදුමාකාර නයි කොටක් තියෙනවා උත්තරේ. මේ නයා කුරුල්ලා කරනවා මේ શબ્ද නිකන් ආව එතරම් බයන්නේ නැහැ. ඒක දැනන්නේ නැහැ. මම අතර ඉන්නවා නම් හරි ඔය ඊශ්වර දෙවියන් ළඟ ඉන්නවා. යා බයයි. යා මේ શબ્දය ආලෝකනේ නෑ නෑ. ඒ නාගය තව කෑගෙනුවා. අනිත් ඒ උසත් නිකන් බය වෙනවා. අපන්ට ඒ શબ્දෙට බය වෙනවා. ඒක අමුතුම શબ્දයක්. වුන්නේ શબ્ද සතහන් වෙලා ඇති නාසාර ආයතන. ඔය නාසාර මට දැනෙන්නේ නැහැ. අපි මොහොතක් නෑර හැම අංශුවක් ගන්න මෙහාට ගන්න. ඊටකට කියලා. ඉතින් ගන්නවා දැන් මම ගන්නෑ මට හංගෝනිකයි මම ඔය කියන්නේ. මම මල පහ කරගුණාම මේකේ කොටසක් ගන්න. අවදේ. මුත්‍රාජය මුත්‍රාවුත් ගන්නවා කියලා මට කියනවා. යත් සූත්‍ර වචනේ මට ඇහෙනවා කතා කරලා. මම කතා කරන්නේ එහාට ඇහෙනවා. මූලස්ථාන මෙහෙ මූලස්ථාන නෙවෙයි මේ මහා මූලස්ථානයි. සම්බන්ධයි. ඒ අවස්ථා තියෙනවා. ඔබ ඇත්තද නැත්ද කියලා ඔයලා දෙක අවස්ථාවක් තිබුණා. කවුරු හරි එකයි. පැදුරක නිදාගෙන මේ බඩෙන් කම්බියට දාලා තියෙන එක. කම්බියට ඇතුළට ගිහිල්ලා ඉතින් යන්න ගිය කෙනෙක් දැන් මාහිතන් මාත. අහකට දායක කරලා ඉස්සෙල්ලා. ගිය කෙනා හොයාගන්න බැරි වෙද්දී තමයි සතහන් වෙලා යන්නේ. කවුද ගියේ හොයාගන්න බැරි වෙන්නේ. හැබැයි ගේටි කෙනෙක් එතනින් ඇතුළට ගියොත් ආපහු නම් ඉන්නේ. කොහටද පුදු වෙන්නේ ඇතුළට යනවා.
මම ඇදෙන්නේ කියලා. ඇදෙන්නේ කියන්නේ සත්‍ය දුන්නා ඉතින් අහවදී. එතන ගියා ආපැත්තට. ඒකයි අප්‍රිකාව. අප්‍රිකාව මැදදී සහරා කාන්තරය ගියා කියලා නෝ මග ආපහු ආවා. එදින දීපා දෙකක් දරේ. ඔය සිද්ධිය වුණා ඔය දර්ශනීය වෙලා ඇති මං හිතන්නේ ඔය නැති වෙන්නේ නැහැ. ඔය හැම දර්ශනයක්ම ගන්නවා මං ගන්නවා. නමුත් ඒක වක්‍ර වෙලා දීලා ඇති. විදේනාගේ අදහස් වල මේ යථාර්ථය වහන්න. ඒකයි මම කියන්නේ. ඒ ඉතාලියේ හතරම වලින් ආකාශයට සම්බන්ධ වෙන දත්වල වැඩිච්ච මේ ඇද කොටි කොට දාලා ඉන්නේ. හරි ඒක බෑ දෙකක් තුනක් නිදාදලා ආවා. ඒක මනෝමය ඉන්දිය. මනෝමය කයි. ඒකයි. ඔන්නේ ඉතින් මම කිව්වේ මොකද ඕක දර්ශනේ වෙලා තියෙනවා. කවදාවත් නැති වෙන්නේ නැහැ. දැන් ලංකාවේ ඉතින් මේ ලංකාව අපි ආරක්ෂා කරගන්නවා කාටවත් ඉන්න බලන්නේ නෙවෙයි. ලංකාවේ ඒකක් වෙන්නේ නැහැ. ලංකාවේ ජීවිත තාක්ෂණය ඇමරිකාව දැන් ඇමරිකාව විස්තර ගියාර ඉරණවිල එතකොට මේ ගිහිල්ගම